ඔන්න ඉතින් අපි අද ලෑස්ති වෙන්නේ අලුත්ම ක්‍රාෆ්ට්ලෑන්ඩ් එකට ආපු සුපිරි මැප් එකක්. බලමු ගිහිල්ලා එනද පොඩි අම්පියෝ ෆ්‍රී ෆයර් මකලා ඩවුන්ලෝඩ් කරලා යදනේ ඒකයි මේ. හරි මෙදින් ස්පෙෂල් 1+1 කියන එක ඕක ඇවිල්ලා පැනල් එකක් වගේ එකක් ඔගේ තියෙනවා. ඒක ඔන් කරගෙන දාන්න තියෙන පට්ටාද අයියෝ හරි ඔන්න රණ්ඩවක තියෙනවා ස්කයිරෝ කියලා එකක් වම් පැත්තේ මේක ඔක්කොම ඔන් කරන්න තියෙනවා. දැක්කන පැනල් එක වගේම තමයි කැරි ගන්නම පැනල් දාලා ගාලවලු අම්මා රෝල පැනල් එක සුපිරි පැනල් එකනේ. අම්මෝ ඊපෙජ්ජේ විත්තිම කෑවා අයියා බලමු පුළුවන් දෙන්නම් පැනල් එක. අම්මා කැරගෙන උඹ තියෙන කැරගෙන හරි අම්මා කැරගෙන අම්මට ආයි කෑවනේ පෙවුන්නේ එමිය එනි අස්සින් ගෙවුවා අයියා කස්ටම් මඩේ උඩකාරියරි මගේ ෆෝන් එකේ නෙමෙයි ගහන්නේ මගේ ෆෝන් එකෙන් ගහන්නේ ඒක නැත්තම් මේ මට ඊට හොඳට ගන්න පුළුවන්. උත්තරේ පැනල් ගන්න යන්න අපි ඔන්න පැනල් වල ගහනාම පැනල් එක දෙන්න පැනල් උනන්ගේ හැමදාම දුන්නේ නකම අයියෝ පොඩ්ඩක් උත්තරේ මරු නේද පැනල් එක තිබ්බා. ළඟදී හිතන්න වීඩියෝ එකක් දාන්න අර අලුත් ඉවෙන්ට් එක බලමු. අයියෝ මේක නම් ගන්න බෑ වගේ. විබජ් එක තමයි සුපිරි ඇත්ත විබජ් එක. යදුන්නේ ඔන්න පාර හොඳ පැනල් පාර පැනල් එක සුපිරි වැඩ කරනවා කියලා පැනල් එක නෙමෙයි ඔය ඇවිල්ලා ෆ්‍රී ෆයර්ගේ ක්‍රාෆ්ට් මැප් එකක් ඔය ඇවිල්ලා පැනල් එක නෙමෙයි. දන්න කට්ටියට මේක ෂෙයා පාරක් දාන්න ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් අසරණ ෆ්‍රී ෆයර් ප්ලේයර්ස් ලා මිනිමියා කොහෙන් යනවද මන් දන්නේ. අන්න ඕන හෙඩ පැනල් එක වදිනවා සුපිරිය. දුවනවා කැරකෙන ඊපෙස් ගාගෙන දූ කැරකෙන ඔන්න බලන්න ෂොට් එක ඔන්න ෂොට් එක ෂොට් එක කෑවනේ බලමු ෂොටින් වක් ගන්න පුළුවන් නේද කියලා. උත්තරගෙන යහ ෂොටිය ඕනේ මට උඩු කෑවා හෙඩක් කෑවනේ. මේ සුපිරි ඈ පැනල් ගැසීමේ අත්දැකීමක් ගන්න පුළුවන්. මේ අලුයනේ ඉතින් මම හිතනවා ඔය වීඩියෝ හොඳ ඇති කියලා. අය මතක් කරන ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න හැමෝටම ෂෙයා කරන්න. හොඳයිනේ අයියෝ වදින්නේ එනිමිය හැංගි අන්න හොඳයි වා very beautiful.
මං ඔයාලගෙම කස්ටම් වීඩියෝ දාන්න සුපීට කස්ටම්යක් තියෙනවා මිනිහ හැංගෙනවා මට බය වෙලා අයියෝ බයනෙන් ඉස්සරහට එන්න වෙන්නේ මම එනිමියෝ පුළුවන් කෑවනේ ඔන්න ඉතින් අපි එළිය තමයි ක්‍රාෆ්ට්ලෑන්ඩ් මැප් එක ගැහුවේ බලමු මොකක්ද උනේ කියලා මා සගහල ඩැමේජ් තියෙන 1000 ගණක් බලන්න මම ඔකේ ක්‍රාෆ්ට් මැප් එකේ කෝඩ් එක දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ නැත්නම් අපි පළවෙනි ලින්ක් කමෙන්ට් එක දාන්න